මියුලි ජෙනරේෂන් ඇල්ෆා කියන්නේ මොකක්ද? ඒ ගැන කතා කරන්න කලින් මම කැමති ඔයා ජෙනරේෂන් ඇල්ෆා එකේ කවුද? ඔයාගේ කාර්යභාරය මොකක්ද? හරි ජෙනරේෂන් ඇල්ෆා එක මෙහෙමයි මම පොඩක් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක කියලා ඉන්නම් මනෝද කොහොමද මෙහෙම දෙයක් ඇති වුනේ කියන එක. දැන් ඔයා දන්නවා අපි උසස් පෙළ කරන කාලෙද වගේ දැන් මම ආවේ හොරණ තක්ෂිලා මේ මධ්‍ය විද්‍යාලයෙන්. එතකොට අපි ඉගෙන ගන්නකොට අපි දැකපු දෙයක් තිබුණා. අපි උසස් පෙළ කරනකොට සමහරවිට ඔයාලටත් ඒ අත්දැකීම ඇති. වැඩි ඉගෙන ගන්න දේවල් ගැන අපිට ලොකු ඉන්ට්‍රස්ට් එකක්වත් පැෂන් එකක්වත් නැහැ. අපි අර ගොඩක් වෙලාට කරන්නේ අපේ අම්මලා තාත්තලා කියන හින්දා අර එක්සෑම් එක තියෙනවා එක්සෑම් එක පාස් වෙන්න ඕනේ. එහෙම මිසක් ගොඩක් අර ඉන්ට්‍රස්ට් එකක් ඇතුව ඉගෙන ගන්නව නෙමෙයි. ඉතින් ඔය වයස විශේෂයෙන් ඔය අවුරුදු 16 17 18 කියන වයස් ඇවිල්ලා සමාජයත් එක්ක මික්ස් වෙන්න පටන් ගන්න වයසනේ. ඒ වයසේදී අපි ගොඩක් අත්දැකීම් ගන්නවා. හැබැයි සමහරලාට අපි දන්නේ නැහැ මේ වෙනසත් එක්ක අපි කොහොමද හැඩගැස්සෙන්නේ කියලා. එතකොට සමහරලාට අර ගොඩක් ළමයින්ට වෙන දේ තමයි අපි ඇත්තටම ඒ තුල අපි අතරමං වෙනවා. එතකොට ඒක තමයි අපි ඔය කතා කරන එක ඇඩික්ෂන්ස් වෙන්න පුළුවන්. එක විදිහ දේවල් වෙනවා. ඉතින් මේ හැම දෙයකම යොමු වෙන්නේ හේතුව අපි ඉගෙන ගන්න දෙයට හෝ අපි කරන දේවල් වලට අපිට ලොකු ඉන්ට්‍රස්ට් එකක් අපි එක පැෂන් එකක් පර්පස් එකක් නැතුව කරනකොට හරි ලේසි අතරම අපි අතරමං වෙනවා. ඉතින් අපිට ඇත්තටම ඒ කාලේ දැන් අපි මේ ප්‍රශ්නේ දැක්කා. මොකද ඒ කාලේ මේ මෙහෙම වේදී ප්‍රශ්නයක් තියෙනවා කියන එක තේරුණා. හැබැයි මොකක්ද කරන්න ඕනේ කියන එක තේරුන්නේ නැහැ. ඒ කාලේ හරි අර මේ හෙන ආසාවෙන් බලපු ෆිල්ම් එකනේ මේ 3 Idiots ෆිල්ම් එක. ඒක හෙන ආසාවෙන් බලපු එකක්. මේ ගොඩක් ඉතින් ඒකේ අර අන්තිමට වාට මතක ඇති අර රංචෝ හදන ස්කූල් එකක් තියෙනවා. ෆැෂන් එකත් එක්ක කැමති ඒක ඕක තමයි ඉස්සර ඔළුවේ තිබ්බේ. මොකද ඉස්සර මේකට කියලා දැකලා තිබ්බේ ඒක තමයි. ඒක ඇත්තම කවුරුද ඒක හරි ෆැන්ටසි එකක් විදිහෙන් දැක්කේ වගේ දේවල් ලෝකේ කරන්න බෑ වගේ අදහසක් තිබුණා. ඉතින් ඒක තමයි ඉස්සර ඇත්තටම මේක කරන එක ප්‍රැක්ටිකලි අමාරුයි. හැබැයි ඒක තමයි ආසාව තිබ්බේ. මෙහෙම එකක් කවදාරි හදන්න ආසාව. ලංකාවේ ඇතුලේ සමාජයේ තත්ත්වයන් ගත්තාම ඔය වගේ concept එකක් එළියට දාගන්න කියපුවම ලොකු challenging අනිවාර්යයෙන්. ඊට පස්සේ අපි ඇත්තටම ඉස්සර නිකන් යාළු කතා කරනවා. ඉතින් අපි කියන අපි කවදා හරි මෙහෙම එකක් කරමු කියලා. හැබැයි ඇත්තටම කොහොමද ඔක් කරන්න කියන එක අදහසක් තිබුණෙත් නැහැ. ඊට පස්සේ ඇත්තටම මම කාලයක් කල්පනා කළා මම ටීචින් වලට යනවා කියලා. ඊට පස්සේ ඒකට අපේ අම්මලා තාත්තලා එකට වැඩිය කැමති වුණේ නැහැ. ඊට පස්සේ හැබැයි මම උසස් පෙළ ඉවර වෙලා A levels ඉවර වෙලා මම මේ යම්කිසි කාලයක් වොලන්ටියර් කෙනෙක් විදිහට වැඩ කළා ඉස්කෝලේක. උසස් පෙළ ඉවර වෙලා මේ රිසල්ට්ස් එනක වැඩ කළා. එතකොට ඒ ඉස්කෝලේ ඇත්තටම මේ හොරණට ගොඩක් ළඟ ඉස්කෝලයක්. හැබැයි ගොඩක් කියන්නේ අර අපි කියන්නේ අර දුෂ්කර මේ දුෂ්කර පළාත් නෙමෙයි. දුෂ්කර පළාත් නෙමෙයි. හැබැයි ඇත්තටම ගොඩක් අඩුපාසුකම් පාසලක්. එතකොට මේ පාසලේ මට මතකයි ළමයි හිටියා ළමයි 80ක් වගේ හිටියා. 6 වසරේ ඉඳන් 11 වසර වෙනකන් විද්‍යාව උගන්වන්න ටීචර් කෙනෙක් හිටියේ නැහැ. 6 වසරේ 11 වසර වෙනකන්. 11 වසර වෙනකන්. ඒකත් අවුරුදු දෙකක්. අවුරුදු දෙකක් හෝ එකකට වැඩි කොහොම හරි. මොකද ඒ 11 වසරේ ළමයින්ට මම උගන්වන්න යද්දී ඒගොල්ලන්ට 10 වසරේ ටික කව වෙලා තිබුණෙත් නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය පෙළ ලියන අවුරුද්දේත් ගුරුවරයෙක් නෑ විද්‍යාව ගන්නන්න. ඒ කියන්නේ ඇත්තටම ඒ විද්‍යාවට මේ ගුරුවරයෙක් නැහැ. ඉතින් ඒ ඉස්කෝලේ මම වොලන්ටියර් කෙනෙක් විදිහට ජොයින් වුණා 6 ඉඳන් 11 වෙනකන් මම විද්‍යාව උගන්වන්නම් කියලා. ඒ කියන්නේ හැම ශ්‍රේණියකටම 6 ඉඳන් 11 වෙනකන් හැම ශ්‍රේණියකටම වොලන්ටියර්. ඒක මං හිතන්නේ මම වොලන්ටියර් වුණාට දවස් 5ම ඉස්කෝලේ ගියා. එතකොට ඒකේදී ඇත්තටම හොඳ දැන් ඒ ඉස්කෝලේ ගත්තාම ඒකේ ගොඩක්ම හිටියේ ඇත්තටම සුනාමියෙන් පස්සේ අපි නැවත පදිංචි කිරීම කෙරෙව්වනේ. ඒ පවුල් වල දරුවෝ එහෙම තමයි ගොඩක් හිටියේ. එතකොට ගොඩක් ආර්ථික අපහසුතාව තියෙන ළමයි ගොඩ දෙනෙක් හිටියා. සමහර ළමයි හිටියා ඇත්තටම අම්මා නැහැ. එතකොට ඒ සමහරට එයා නම් පවුලේ වැඩිමහල් දියණිය. එයා තමයි මල්ලිලා දෙන්නම ලෑස්ති කරවලා ඔක්කොම ටික කරලා එන්නේ එයා. ඒ වගේ සමහර ළමයි හිටියා එයාලා හැදෙන්නේ ආච්චිගාව. ගොඩක් දරුවන්ට ඇත්තටම අම්මලා තාත්තලාගෙන් දෙන්නකින් එක්කෙනෙක් තමයි එක්ක අම්මා හෝ තාත්තා. එහෙම තමයි. එතකොට ඔයා විශ්වාස කරන්න මොනවද ඒ ළමයි ටියුෂන් කියලා දෙයක් අහලවත් නැහැ. අහලවත් තිබුණේ. ඒක හිතා ගන්න බෑ. හරිද? ඒකට ඇත්තටම මේගොල්ලෝ ඒ ළමයි ඒ දේවල් ගැන දැනුවත් නැහැ. එතකොට දැන් හැබැයි මේ ළමයින්ට අපි කරපු දෙයක් තමයි දැන් මම විද්‍යාවනේ උගන්වන්නේ කිව්වේ. සමහර කන්සෙප්ට්ස් තේරුම් කරගන්න හරිම අමාරුයි. මොකද ඒගොල්ලන්ට ඒ අර බේසික්ස් හැදිලාම නැහැනේ. එතකොට අපි කරපු එක දෙයක් තිබ්බා මේ ඒ ඉස්කෝලේ තිබ්බාට පරණ කම්පියුටර් එකක්.
මේ අර ලැප්ටොප්ස් නෙමේ ලොකු කම්පියුටර්ස් තියෙන්නේ මේ අර දන්නවනේ වදරනේ මේ වහලා දාලා එහෙම තමයි තිබ්බේ අර වැකියුම් ටියුබ් එකත් එක්ක ඉතින් මම තව සර් කෙනෙක් එක්ක එකතු වෙලා කොහොම හරි ඔය කම්පියුටර් එක එළියට ඇදලා ඕකේ දූවිලි ටික අරන් බලලා දාලා එන පරණ OS එකක් තිබ්බේ හරිද මේ ඊට පස්සේ ගහලා කොහොම හරි හදන්න මේ සෙට් කරගත්තා සෙට් කරගෙන ඕකේ ඉන්ටර්නෙට් නැහැ දැන් මේ කතා කරන්නේ කොහොම 2016 වගේ ඉන්ටර්නෙට් තිබුණ නැහැ මම කරපු වැඩේ ඔය මේ පෙන් ඩ්‍රයිව් එකක් අරගෙන මම ගෙදර ගිහින් දැන් හිතන්නකෝ මේ PH value එක හොයනවා කියලා ඒ වගේ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගෙන ඇවිල්ලා මේගොල්ලන්ට දාලා පෙන්නනවා මේක මෙහෙමයි වෙන්නේ කියලා හරිද ඒක මේගොල්ලෝ හොඳට වැඩේ අල්ලගත්තා ඒක මොකද ඉන්ටර්නෙට් නැතිඳ හරිද මේක ප්‍රැක්ටිකලි යාලට එක්ස්පෝෂර් එක හම්බ වෙනවා කොහොමද මේ ලිට්මස් පේපර් එකක් කොහොමද වැඩ කරන්නේ يعني විද්‍යාගාර පහසුකම් එහෙමත් මොකුත් තිබ්බේ නැද්ද නැත්නම් තිබ්බේ නැහැ ඒව නැහැ එතකොට ලිට්මස් පේපර් එකක් කොහොමද වැඩ කරන්නේ කියන එක මේක දාලා වෙනවා මා දන්නවා මේක මෙහෙම තමයි වෙන්නේ කියලා එතකොට ටක් ගාලා අල්ල ගන්නවා ඇත්තටම ඔයා විශ්වාස කරන්න ළමයි කීප දෙනෙක්ට 7 වසරේ 8 වසරේ වගේ ඒ ළමයි කොහොම හරි ඒ කාලේ පොඩ්ඩක් තිබ්බ ඔය ගේමින් කැෆේස් වලට ඒ කාලේ ට්‍රෙන්ඩ් එකක් තිබ්බනේ ටාස්ක් කට් කරලා ගේමින් කැෆේස් වලට ඒක ආන්න තිබ්බ ඒ ළමයින්ට ගේමින් කැෆේ එකට ගිහින් මේ ළමයි මේ වීඩියෝස් හොයලා බලන්න පුරුදු වෙච්ච ඒ කියන්නේ ඒ තරමට එයාලට ඒකට ඉන්ට්‍රස්ට් එක හැදුණා ඊට පස්සේ වාකේ නර ඇඩික්ෂන් එක කියන එක එඩියුකේෂන් පැත්තට පොඩ්ඩක් ඩ්‍රයිව් වුණා වගේ එකක්ද තුරුනේ රයිට් ඒ කියන්නේ සරලවම දැන් ගේමින් කැෆේ එකට ගිහිල්ලා සයින්ස් වීඩියෝස් බලනවා කියන්නේ ඒ කියන්නේ ඒතර ඒක ඇඩික්ෂන් එකක් එඩියුකේෂන් පැත්තට ඒ ඇත්තටම අපි ඒක හරියට දුන්නොත් ඒගොල්ලෝ ඒක කැච් කරන්න පුළුවන් යාලට ඊට පස්සේ දැන් ඇත්තටම සයන්ස් වල කොහොම හරි 0 මේ රිසල්ට්ස් තිබ්බේ කියන්නේ කලින් තිබ්බේ ගිය අවුරුද්දේ තිබ්බේ කවුරුත් පාස් නැහැ ඔව් ඒ කියන්නේ ඔයා එන්න කලින් අවුරුද්දේ කවුරුත් පාස් ටීචර් කෙනෙක් කවුරුත් ඉන්නේ නැහැ නේ මේක කරන්නේ නැහැ නේද කොහොම හරි මම ඉන්න අවුරුද්දේ එක ළමෙක් පාස් වුණා ඊට පස්සේ අනිත් ළමයිත් මොනවා හරි දේවල් ටිකක් කරගත්තා. ඒ කියන්නේ ඔය කියන්නේ 6 වසරේ ඉඳන් 10 වසර වෙනකන් හරියට විද්‍යාව ගැන අවබෝධයක් තිබ්බේ නැති ළමයි එළියන්නේ. හරිද? එතකොට ඒකෙන් මම තේරුම් ගත්ත දේ තමයි මේ ළමයින්ට හරි ඒ කියන්නේ මේ මහලුක එෆර්ට් එකක් දාන්නත් ඕනේ. ඉතින් මොනවද පොඩි දෙයක් නේ. අපි මේ වගේ දෙයක් වීඩියෝ එකකට දාලා මේක පෙන්වනවා කියන එක මහලුක මේ මැජික් එකක් නෙමෙයිනේ. ඒ වගේ දෙයක් ඇති අපි හරියට ක්‍රමයේ අඳුරගත්තොත් එයාලට එතනින් එහාට උඩට එන්න. සයි ඔය වයස මං හිතන්නේ මියුලි මොකක් හරි දෙයක් කුතුහලයක් ඇති වුණාම ටක් ගාලා ඒක ට්‍රාන්ස්ෆර් කරගන්නවා. මම දැන් ඔයාගේ කතාවත් කියුණා අර වීඩියෝ ගේමින් කැෆේ එකට ගිහිල්ලා සයන්ස් වීඩියෝස් බලනවා කියන්නේ ඒක. ඉතින් ඔයා කරපු දේ හොඳ ප්‍රතිඵලයක් තමයි ඇති වෙලා තියෙන්නේ. දැන් ඒක හොඳ අප්‍රෝච් එකක්. ඉතින් මේ වෙන ඔය එක ළමෙක් හිටියා ඒ ළමයා කොහම හරි ගෑනු ළමෙක් ඇසෙම්බලි එකේදී එයා කතා කරලා තිබ්බා ඔය මොකක් හරි එක්ස්පෙරිමන්ට් හරියට මතක නැහැ මොකද ටොපික් එක කියලා. ඒ මාතෘකාව යට කතා කරලා දෙවිලා මේ ප්‍රින්සිපල් ලෙවල් එක කිව්වා මේ මෙහෙමයි මේක මාරයිනේ මෙහෙම ළමයි ඉගෙන ගන්න කියලා. මේ ඇත්තටම ඉතින් ඒකේ මුකුත් අලුත් දෙයක් නැහැ. අපි නිකම්ම මේ ට්‍රැඩිෂනල් මෙතඩ් එකෙන් අයින් වෙලා අලුත් විදිහකට පොඩ්ඩක් කියලා. ඒක ගොඩක් දැන් ඔයා ස්වේච්ඡාවෙන් එතන වැඩ කරේ දැන් ඔයා නැති කාලෙකුණත් මේ මොඩල් එක එතන සස්ටේන් කරන් යන්න පුළුවන් මොඩල් එකක් එතන. අනිවාර්යෙන්. එතකොට දැන් ඒක එක මනොන්දේ මම තව දෙයක් තේරුම් ගත්තා. දැන් මේ අඩු පහසුකම් ඉස්කෝලනේ මේවට එනවා ළමයි නෙමෙයි අපි හිතමුකෝ මේ ඩෝනර්ස්ලා වගේ හරිද? සමහරවිට සපත්තු දීලා යන්න කෑම එහෙම උදේ කෑම එහෙන් රජෙන් දෙනවා. එතකොට ඔය එක දේවල් ප්‍රොවයිඩ් කරන්න එනවනේ චැරිටි ඕගනයිසේෂන්ස් වලට. හැබැයි ඔයා විශ්වාස කරන්න ඒ ගොඩක් දේවල් සස්ටේන් වෙන්නේ නැහැ. නෑ ඒක වන් ටයිම් දෙයක් නේ. අනිත් එක තමයි ඒ කියන්නේ ඒක ළමයින්ට දැන් ඔයා හිතනවා සපත්තු දෙකක් දුන්නා කියලා. ඒක ගොඩක් වෙලාවට ඇත්තටම මේ ළමයිගේ අම්මා හො තාත්තා අනිත් පැත්තට ඔක විකුණනවා. හරිද? ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තමයි එතන තිබ්බේ කියන්නේ. ඔව් හරිද? ඒ කියන්නේ ඇත්තටම වෙන කතියා මේ ඩ්‍රග්ස් ඒ වගේ දේවල් පවා තියෙනවා. සමාජය මේ ඉතින් හැබැයි ඒක අර පොඩි ට්වීක් එකකින් අපිට ඒක හදන්න පුළුවන්කම තිබ්බා. ඒක ඕක මට හොඳ එක්ස්පෝෂර් එකක් වුණා. ඒක ඇත්තටම ළමයි ඉගෙන ගත්තට මම ඉගෙන ගත්ත කොටද මොකද මාත් ඒ කාලේ අවුරුදු 18ක් 19ක් වගේනේ. ඊට පස්සේ තමයි මම යුනිවර්සිටි එකට ආවේ. යුනිවර්සිටි එකට ඇවිල්ලා ඉතින් යුනිවර්සිටි එකට ඇවිල්ලා තමයි අතරම පළවෙනි පාරට ඔන්ටර්ප්‍රෙනර්ෂිප් කියන වචනේ. ඇත්තටම මේ මොකද ওই ව්‍යවසායකත් එක්කින් අපිට ලොකුට ෆැමිලිය වචනයක් නෙමෙයිනේ. කොහොමද ලංකාවේ මේ එඩියුකේෂන් සිස්ටම් එක ගත්තාම කොහොමද කියන්නේ ස්කෝල් ළමයින්ට මේ සහායකත්වය කියන එක කියන්නේ නැහැ නේ. ඒක කොහොමද උනට අර අවබෝධයක් ලොකුවට එන පරිසරයක් හැදෙනවා. හැදෙන්නේ නැහැනේ.
ඉතින් කොමහරි මම හරි හිද තේරුණේ කැලනිය මේ මැනේජ්මන්ට් අයිට මේ ඉන්ඩස්ට්‍රියල් මැනේජ්මන්ට් ඒක හොඳ එක්ස්පෝෂකක් දෙන්න පුළුවන් තැන ඇතරම ඔන්ට්‍රපන කෙනෙක්ට එතනින් තමයි ඇතරම ඔන්ට්‍රපනර්ශිප් වලට බැක්ග්‍රවුන්් එක හැදුනේ ඉතින් කොහොම හරි ඔය කාලෙදී මට පොඩි ආසාාවක්කාව පොඩි බිස්නස එකක් දුවන්න ද අර ප්‍රශ්නතවාගල තියෙන ප්‍රශ්නකුත් තියෙනවා ඔන්ට්‍රපනර්ශිප් ගැන දැනගත්තා ඊට පස්සේ කොහමහරි මේ ඇත්තරම මම පටන්ගත්ත පොඩි ඇඳුම් බිස්නස එකක් ඉම්පීරියල් ඩිසයින්ස් කියලා තාමත් ෆේස්බුක් තාමත් තියෙන මේ ඒක ඇත්තර පටන්ගත්ත ටිකක් මේ විනෝදරත්න මේ ඇතරම එක පොඩි ආසාව කියල පටන් ගත්තා ඕක කරන්න සෑහන කටක් ඇවැත්තර එක පොඩි මේ ඇතර පටගත කස්ටමයිස් ටීෂර් ස්පින්ට් කරන්න ඊට පස්සේ අපි එක ප්‍රමෝෂනල් ටීෂර්ට් වලට හැරුණා එක ලොකු කතාවක් තියෙන ඒක වෙනම කතාවක් කොහොමහරි ඒකෙන් මට හිතුණ ඇත්තටම අවුරුදු 2-3 වගේ කරගෙන යද්දි මට ආසාවක් තියෙනවා කියලා බිස්නස් සයිඩ් එකට මේක මේ අර ඇදගෙන කරගෙන යන මොකද මම ඇත්තටම ලෙක්චර්ස් වලට වැඩිපුර වැඩි ගියේ නෑ අපේ ලෙක්චරර්ස් වල දන්නවා මේ ගොඩක් වෙලාවට අපි මේ ඔය එක දේවල් තමයි කර හිටියේ ඊට පස්සේ තමයි ඇත්තටම යුනිවර්සිටි ඉවර වෙලා ඔය දැන් බිස්නස් මයින්ඩ් සෙට් එක ටිකක් තිබ්බා ලාවට තිබ්බා ඒකයි මේ අයිඩියා එක දෙක එකතු කරලා ජෙන් ඇල්ෆා එක හැදුවා සහට කලින් තිබ්බ ඉන්ඩස්ට්‍රි එක්ස්පෝෂර් එකත් එක්ක ඉන්ටර්න්ෂිප් එකේ පළවෙනි ජොබ් එක තිබ්බ එකත් හැදුනේ ඉතින් මේ දැන් ජෙනරේෂන් ඇල්ෆා එක පටන් ගන්නකොට කොහොමහත් අපි එහෙම අර ලොකු කැපිටල් එකක් දාලා එහෙම පටන් ගත්තම අතරම ගොඩක් වොලන්ටියර්ස්ලා හෙල්ප් කරලා තමයි අපි ජෙන් ඇල්ෆා එක හැදුවේ මමත් මේ කන්ට්‍රිබියුට් කළා ඒ කියන්නේ ඒකේ පොත් සැලරි එකක් මොකුත් ගන්න නැතුව වොලන්ටියර්ලි මුලින් තමයි අපි හැදුවේ